අද අපි හැමෝම ඊටාම පහසුවෙන් දුම්රියෙන් ගමන් බිමන් යනවා. ඒත් ඔබ දන්නවාද ලංකාවේ රේල් පීලි මතින් පළමු වතාවට දුම්රියක් ධාවනය වුණේ කවදාද කියලා? 19 වන සියවසේ මැදභාගය වන විට බ්‍රිතාන්‍යයන්ට ලංකාවේ කන්ද උඩරට වගා කළ කෝපි කොළඹ වරායට ප්‍රවාහනය කිරීම ලොකු ගැටලුවක් වුණා. මේකට විසඳුමක් විදිහට තමයි ඔවුන් ලංකාවට දුම්රිය හඳුන්වා දෙන්න තීරණය කළේ. ඒ ඓතිහාසික දිනය උදා වුණේ 1864 දෙසැම්බර් මාස 27 වනදා. එදා මුළු කොළඹ නගරයම උත්සව ශ්‍රීයෙන් ඇලලී ගියා. එවකට සිටි ආණ්ඩුකාර සර් හර්කියුලිස් රොබින්සන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම දුම්රිය ගමන ආරම්භ වුණා. ලියෝපෝල්ඩ් නම් වාෂ්පේන්ජිම සහිත මේ දුම්රිය කොළඹ කොටුවේ සිට අඹේපුස්ස දක්වා සැතපුම් 34ක දුරක් ධාවනය වුණා. එදා ඒ දුම්රියේ ගමන් කළ මගීන් මේ අලුත් අත්දැකීමෙන් පුදුමයටත් සතුටටත්පත් වුණා. එදා අඹේපුස්සට පමණක් සීමා වූ දුම්රිය සීවය අද මුළු දිවයිනම යා කරමින් ලංකාවේ ප්‍රධානතම ප්‍රවාහන සීවය බවට පත්වෙලා තියෙනවා. මේ ඉතිහාසය ගැන ඔබ මොකද හිතන්නේ? පහතින් කොමෙන්ට් කරන්න.